ඔන්න ඉතින් තවත් ගහක් හිටෙව්වා. අනේ රාධ දුවේ පොඩ්ඩක් හිතලා දෙයක් කරන්න. ගේ වටේම ගස් වවලා. දන්නේ නැහැ කොයිතරම් සල්ලියක් මේ පැලවලට ඔයා වේදම් කරනවද කියලා. ඔයා හොඳටම දන්නව නේද? රමේෂ්ගේ රස්සාවෙනුත් අපිට හරියට ආදායමක් ලැබෙන්නේ නැහැ කියලා. එයා ඔයාට එළවලු ගන්න දෙන සල්ලි වලින් ඔයා මොකක් හරි පැලයක් කරන්න ඇවිත් පැල කරනවා. අම්මේ මම මේ පැල ගන්න රමේෂ් හම්බ කරන එක සතයක්වත් වේදම් කළේ නෑ. එයා එළවලු ගේන දෙන සල්ලි වලින් මං ගෙදරට එළවලු ගෙන ආවා. මම මේ පැල අරන් ආවේ මං ඉතුරු කරගත්ත සල්ලි වලින්. මං ගස් වලට හරිම ආදරෙයි. ගස් හරියට අපි දරුවෝ වගේ අම්මේ. හරියට පවුලේ අය වගේ. මං ගස් හදලා ඒව රක බලා ගන්න එකෙන් මට ලොකු සැනසීමක් ලැබෙනවා. ඔයා මං කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නෑ. ඔයා හිතනවද මේ නාකි නැන්දම් මට කීවලා එපා වෙලා කටවහගෙන ඉදී කියලා. ඔයාට මං කවදෙන්ද මේවා තේරුම් කරන්නේ. ඒත් ඔයා මං කියන කිසිම දෙයක් කනකටවත් ගන්නෙ නෑ. මට මොකද ඇති වෙනකල් සල්ලි නාස්ති කරන්න. දැන් ගෙදර වේලවල් දෙකට කන ලැබෙන රොටියත් ඔයා නැති කරන්නකෝ. මොකද උනේ රාදා? අම්මා මොකද මේ තරහින් යන්නේ? අත ඔයා අලුත් පැලයක් හිටෙව්ව නේද? ඒකටද යා මේ තරහින් යන්නේ? ඔයා අම්මා කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා. එයා තරහින් ඉන්නේ මගේ රස්සාවත් හරියට නැති නිසා. රමේෂ් මොකක්ද ප්‍රශ්නේ? ඇයි ඔයා ගොඩක් දවසකින් කඩේ පැත්තේ ආවේ නැත්තේ? නෑ ගෝපාල් අයියේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මේ මාසේ මගේ පඩිය ටිකක් පරක්කුයි. ඒකයි මට කඩේ පැත්තේ එන්න බැරි වුණේ. මං ඉක්මනටම ඔයාගේ ගෙවල් කුලිය අරන් කඩේ පැත්තේ එන්නම්කෝ අයියේ. මේ අහන්න රමේෂ්. ඔයා දැන් අවුරුදු 2ක ඉඳලා මගේ ගෙදර කුලියට ඉන්නවා. මං ඔයාගෙන් මෙච්චර කල් ගත්ත රුපියල් 7000යිනේ. මේ මාසේ නම් මම රුපියල් 3000ක් වැඩි කරනවා. එතකොට ඔයා මේ මාසේ නම් රුපියල් 10000ක් ගෙවන්න ඕන. මේ අහන්න. මට ආයේ ගෙදරට එන්න සිද්ධ කරන්න එපා. හරි වෙලාවට මගේ ගෙවල් කුලි කඩේට ගෙනත් දෙන්න. තේරුණාද? එතකොට මේ මොකද ඔයා මගේ ගේ වටේට ගස් හදලා. ඔයාට මේ පැල ගන්න සල්ලි තියෙනවා. මගේ කුලි සල්ලි දෙන්න තමයි සල්ලි නැත්තේ. දැක්ක නේද? ගෙවල් අයිතිකාරයාත් හොඳටම දොස් කියලා ගියා. එයාත් හිතනවා ඇති පැල ගන්න මේ තරම් සල්ලි තියෙනවා නම් ගෙවල් කුලි දෙන්න සල්ලි නැත්තේ ඇයි කියලා. රාධා දුවේ දැන්වත් ඔයා කියන දේ අහලා හැදෙන්න. අම්මේ ඒකට රාධාගේ තියෙන වැරද්ද මොකද්ද? පැල ගන්න එකයි මගේ පඩියයි අතර කිසිම සම්බන්ධයක් නැහනේ. බලමුකෝ අම්මේ. අද හවසවත් මගේ පඩිසල්ලි ලැබෙයි සමහර විට. මං ගිහින් එන්නම්. රාධාගේ හිත ගොඩක් රිදුනා. ඇය ගස්වලට ගොඩක් ආදරෙයි. ඇය ඒව ගොඩක් ආදරෙන් රැක බලා ගත්තා. ඒත් ඇයගේ නැන්දම්මා ගස්වලට පොඩ්ඩක්වත් කැමති නෑ. රමේෂ් වැඩ කළේ රෙදි කඩේක. ඒත් ඔහුට ඒකෙන් ලැබෙන ආදායම ගොඩක් අඩුයි. ඒ නිසා රාධාටත් ගෙදර වේදම් පරිස්සමෙන් කරන්න සිද්ධ වුණා. එක දවසක් උදේ රාධා පැලවට වතුර දාලා ගියා. මේ අහන්න. රාධා අපිව කොයිතරම් ආදරෙන් බලා ගන්නවද? අපිට වෙලාවට වතුර දානවා, පොහොර දානවා. අපිත් මෙයාට මොන හරි කරලා උදව් කරන්න ඕන. ඔව් මන් දැක්ක රාධාගේ නැන්දම්ම අපිට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් රාධා බැනුම් අහගෙන අපිව හොඳට රැක බලා ගන්නවා. ඔයා කියන්නේ ඇත්ත. අපි මෙහෙම දෙයක් කරන්න ඕන. රාධාට සල්ලි වලින් කවදාවත් අඩුපාඩුවක් වෙන්නේ නැති විදිහේ වැඩක්. මගේ හිතට එන්නේ නම් එකම එක දෙයයි. ඒ තමා ඒක කරන්න පුළුවන් එළවලු පැලයකින් විතරයි කියන එක. රාධා දැන් ටික දවසකට කලින් බටු පැලයක් හිටෙව්ව නේද? මේ අහන්න බටුගා. ඔයාට පුළුවන් ද දැන් පළදාව දෙන්න? ඔව් මට හෙට උදේ වෙද්දි දෙන්න පුළුවන්. හැබැයි ඒකට ඔයාලත් ඔයාලගේ මායා ශක්තිය මට දෙන්න ඕන. ඔයා කිව්වේ ඇත්ත. මේ බටුගහෙන් ඒක කරන්න පුළුවන්. අපි මේ බටුගහට අපේ මායා ශක්තියින් දීලා මායාකාර බටු ලබා දෙමු. ඊට පස්සේ ගස් ඔක්කොම එකතු වෙලා බටුගහට තමන්ගේ මායා ශක්තියෙන් ලබා දෙනවා. පහෝදා උදේ බටුගහේ බටු ඇවිත් තිබ්බා. රාධා උදේ පැලවලට වතුර දාන්නෙද්දි ඇයි බටුගහේ බටු තියනවා දැකලා ගොඩක් සතුටු වුණා. අනේ මම මේ බටුගහ පැල කළේට ළඟදිනේ. මේකේ ලොකු ලස්සන බටු ඇවිත්නේ. අද මං අම්මට බටු වෙලා දෙනවා. පේන්නේ මගේ මේ ගස් ඔක්කොම අද සතුටින් වගේ. හැම ගහකම වගේ මල් ඇවිත්. රාධා බටු කඩාගෙන ඇවිත් ඒව උයලා නැන්දමටයි රමේෂ්ටයි කන්න දෙනවා. දෙන්නම කෑම කාලා ඇඟිලිත් ලෙව කෑවා. රාධා ඔයා බටු නම් හරිම රසට වේලනේ. මොනවද දාලාද මේක මේ තරම් රසට හැදුවේ? අනේ මම මේකට මොනවද දැම්මේ නෑ.
මේ මං හදපු බටු ගහේ ආපු බටු. මේ එක බටු ගහක් ගෙඩි දෙක තුනක් දුන්නා කියලා සතුටින් උඩ පනින්න එපා. අවුරුද්දටම එකපාරයි ඕකේ බටු වෙන්නේ. ආයෝකේ බටු ගන්න ලැබුණ අවුරුද්ද වෙනකල් ඉන්න ඕන. ඒක නිසා වැඩි සතුට වෙන්න එපා. බටු ගෙඩි දෙක තුනක් ලැබුණ එකත් මහ ලොකු දෙයක්ද? රාධ මොකුත් නොකිය කුස්සේට කියා. පහුදා උදේ රාධා දකිනවා බටු ගහේ ඊටත් වඩා බටු ඇවිත් කියලා. ඇයි ඒක දැකලා පුදුම වුණා. මේ මොන මායාවක්ද? මේ බටු ගහේ අදත් බටු ඇවිත්නේ. ඒත් මේ තරම් බටු වලින් මම මොනව කරන්නද? මෙහෙම කරනවා. මම මේකෙන් ටික ටික දුප්පත් අයට බෙදලා දෙනවා. අනේ ඔක්කොම බටු ටික දුප්පත් අයටයි හිඟන්නුන්ටයි බෙදලා දුන්නම හරියනවද? අම්මේ බටු ගහේ අද ගොඩක් බටු ඇවිත් තිබ්බා. ඉතින් මං හිතුවා ඒකෙන් තවත් කෙනෙක්ගේ බඩ පිරෙයි කියලා. ඒත් මේ මායාකාර බටු ගහේ හැමදාම බටු වෙන්න පටන් ගත්තා. ඒක ගැන රාධා මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඇය පිරිසුදු හදවතින් ඒව දුප්පත් අයට බෙදලා දුන්නා. ඒ විදිහට බටු ගහේ හැමදාම බටු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රාධා ටිකෙන් ටික බටු විකුණන්න පටන් ගත්තා. ඒකෙන් ඇයට හොඳ ආදායමක් ලැබුණා. අද රාධා ගොඩාක් සතුටින් ඉන්නේ. ඔව් ඇත්තටම මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයා නිසා. ඔයා මායාකාර බටු දුන්නේ නැත්නම් මේ කිසි දෙයක් වෙන්නේ නෑනේ. මම මේක තනියම කරපු දෙයක් නෙවෙයි. ඔයාලා හැමෝම මට ඔයාලගේ මායා ශක්තියෙන් දුන්නා. ගස් ඔක්කොම මේ ගැන සතුටින් කතා වුණා. රාධාගේ ආදායම දැකලා ඔහුගේ නැන්දම්මත් රමේෂුත් ගොඩක් සතුටු වුණා. ඇය මායාකාර බටු වලින් ලොකු ආදායමක් ලැබුවා. ටිකෙන් ටික ඔහුන් තමන්ටම කියලා ගෙයක් හදාගත්තා. දැන් ඔහුන්ට සල්ලි වලින් අඩුවක් උනේ නෑ. ඒත් ඇය තමන්ගේ ගස් වලට ආදරය කරන එක පොඩ්ඩක්වත් අත්හැරියේ නෑ. අදටත් ඇය තමන්ගේ ගස් ආදරෙන් බලාගත්තා. දැන් ඇයගේ නැන්දම්මත් ගස් හදනවට ගොඩක් කැමතියි. මායාකාර බටු ගහ හැමදාම බටු වලින් පිරීලා තිබ්බා. ඒ ගස් හැමෝම රාධාගේ දියුණුව දැකලා ගොඩක් සතුටු වුණා. එක නරියෙක් බඩගින්නේ ඇවිදිමින් කැලයක් ඇතුළට යනවා. ඔහු මුළු කැලෑම ඇවිත්තා. ඒත් ඔහුට එක සතෙක්වත් දකින්න ලැබුණේ නෑ. හිස් කැලෑව දැකලා නරියා හිතනවා, ඇත්තටම මෙහි කවුරුත්ම නැද්ද? ඒකත් හොඳයි. දැන් මෙහි තියෙන කෑමයි වතුරයි ඔක්කොම මගේ. එතකොට මට කිසිම දෙයකින් අඩුවක් වෙන එකක් නෑ. නරියා සතුටින් කැලෑවේ ඇවිදින්න ගත්තා. ඒ වගේම බඩ පිරෙන කෑම කෑවා. ටික වෙලාවකින් ඌට මහන්සි නිසා ගහක් යට වෙලා නිදාගත්තා. පහුදා ඌ ඇහැරුණාට පස්සේ ලොකු බඩගින්නක් ආවා. නරියා කෑම හොයන්න කැලෑවේ ඇවිදින්න පටන් ගත්තා. ඒත් ඌට කොහෙන්වත් කිසිම දෙයක් ලැබුණේ නෑ. මේක වෙන්නේ කොහොමද? ඊයේත් මේ කැලෑවේ හැම ගහක්ම පළතුරු වලින් පිරලා තිබ්බා. ඒත් අද හදිසියෙම පළතුරු ඔක්කොම අතුරුදහන් වුණේ කොහොමද? එහෙම කියලා නරියා දුකෙන් ගඟ පැත්තට ගිහින් වතුර බීලා තමන්ගේ බඩ පුරව ගත්තා. ඊට පස්සේ ඌ කැලෑවේ ඇවිදින්න යනවා. මුළු දවසම කැලෑවේ හිට මෙහෙට ඇවිත්තට පස්සේ නරියට එක පළතුරු වලින් පිරුණු ගහක් මුණ ගැහෙනවා. අනේ නියමයිනේ. එහෙනම් අද මට බඩගින්නේ නිදාගන්න වෙන එකක් නෑ. නරියා බඩ පිරෙන්න පළතුරු කාලා තමන්ගේ ගහ යටට ගිහින් හොඳට නිදා ගන්නවා. පහුවදා ඇහැරුණාට පස්සේ නරියා මුලින්ම ගඟ පැත්තට යන්න තීරණය කළා. අද මුලින්ම මං වතුර බීලා ඉන්න ඕන. මොකද කෑම කන්න මට ගොඩක් දුර යන්න තියෙනවා. අනේ වන්දා. මේ කොහොම කැලෑවක්ද කියලා. මෙහි වතුරත් කෑමුවත් ලේසියෙන් ලබා ගන්න බෑනේ. ඒව ලබා ගන්න ගොඩාක් මහන්සි වෙන්නත් ඕන. ඒ නිසා වෙන්නේ නැති මේ කැලේ කිසිම සතෙක් ඉන්නේ නැත්තේ. එහෙම හිතමින් නරියා ටික වෙලාවකින් ගඟ ළඟට ආවා. ඒත් ඌ ගඟ දැක්ක ගමන් ගොඩක් පුදුම වුණා. මොනවා? මේක වෙන්නේ කොහොමද? ඊයේත් වතුර වලින් පිරලා තිබ්බ මේ ගඟ අද එකපාරටම හිඳිලා ගියේ කොහොමද? කැලෑවේ සිද්ධ වෙන මේ අමුතු දේවල් ගැන හිතමින් නරියා ඊයේ කෑව පළතුරු ගහ ළඟට යනවා. ටික වෙලාවකින් පළතුරු ගහ ළඟට ආව නරියා ඒ ගහ දැකලා ඊටත් වඩා පුදුම වුණා. අනේ මට මේ මොනවද වෙන්නේ? එකපාර කැලෑවේ තියෙන පළතුරු වතුරු දහන් වෙනවා. එකපාර කැලෑවේ තියෙන වතුරත් අතුරු දහන් වෙනවා. අනේ මන්දා. හෙට වෙද්දි මේ කැලෑවත් අතුරු දහන් වෙලා තියෙයිද කියලා. නරියා තමන්ට මෙහෙම කතා කරමින් ඉදී
පිටිපස්සෙන් එක සද්දයක් ඇහුණා. නරියා පිටිපස්ස හැල්ල බලද්දි කවුරුත්ම හිටියේ නෑ. මේ දේවල් ගැන හිතමින් නරියා තමන්ගේ ගහ ළඟට ඇවිත් නිදාගත්තා. මේ විදිහට රාත්‍රිය උදා වුණා. රෑ නරියාගේ නිින්ද කැඩුනට පස්සේ ඌ කළුවර දැකලා හොඳටම බය වුණා. අනේ දෙවියනේ මං දවල් නිදාගන්න වැරද්ද කරේ කොහොමද? මේ කැලෑව දවල්ට මොනතරම් ලස්සනද? ඒත් රැයට හරිම භයංකාර විදියටනේ පේන්නේ. දැන් මං මොකද කරන්නේ? නරියා මේ දේවල් ගැන හිතමින් ඉද්දී ඌට අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. සද්දය ඇහිලා නරියා හොඳටම බය වුණා. ඒත් ඌ ධෛර්යය අරගෙන සද්ද පස්සෙන් ගියා. ටික දුරක් ගියාට පස්සේ නරියා ලොකු හෙවණැල්ලක් දකිනවා. මේක දැකලා නරියා තවත් බය වෙලා එතනින් පැනලා යන්න උත්සාහ කළා. ඒත් හෙවණැල්ලට නරියාගේ අඩිසද්ද ඇහෙනවා. කවුද උතන? ඉස්සරහට එන්න. නැත්නම් මං ඔයාව මරලා දානවා. හෙවණැල්ලේ කටහඬ ඇහිලා නරියා බයෙන් මේ පැත්තට ඇවිදගෙන ගියා. ටික දුරක් යද්දී නරියා දකින විතර මකරෙක් හිටගෙන ඉන්නවා. නරියව දැකලා මකර පුදුම වුණා. ඔයා මෙහෙ මොකද කරන්නේ? මේ කැලෑවේ කිසිම සතෙක් ඉන්නේ නෑනේ. මං දැන් ටික දවසක ඉඳන් මෙහෙ තමයි ඉන්නේ. ඔයාව දැක්කට පස්සේ මට සතුටුයි. ගොඩක් කල් ඉඳන් මං ඉන්නේ තනියම. දැන් මට සතුටුයි. මාත් එක්ක තව කෙනෙක් මේ ඉන්න එක ගැන. ඒත් ඔයා මෙහෙ තනියම ඉන්නේ ඇයි? මොකද අහල පහල කැලෑවල සත්තු හිතාගෙන ඉන්නේ මං භූතෙක් කියලා. ඒ නිසා කිසිම සතෙක් මේ කැලෑවට එන්නෙත් නෑ. ඇයි හැම සතෙක්ම ඔබ භූතෙක් කියලා හිතන්නේ? එක රැයක මං ගිනි පිබින හෙවණැල්ල සත්තු ටිකක් දැකලා. එදා ඉඳන් එයාලා හිතන්නේ මෙහි භූතෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ හැම සතෙක්ම මේ කැලෑවට එන එක නතර කළා. ඔයා මගේ යාළුවෙක් වෙලා මේ ඉන්න කැමතිද? මකර කිව්ව දේවල් වලින් තමන්ටුන දේවල් ගැන නරියට තේරුණා. ඊට පස්සේ නරියා මකරගේ යාළුවෙක් වෙලා කැලෑවේ සතුටින් ජීවත් වුණා.